පාළුවම්බරයේ දීදුන්නක් ඇඳිලා. Hi friends, ඉතින් ඔයාලට කොහොමද? ඉතින් අද අපි ආවේ ෆුකුෂිමා වල තියෙන ලස්සන පාලමක් බලන්න. පාලම විතරක් නෙවෙයි. මේ පාලමෙන් එහා පැත්තේ තියෙනවා හුණුගල් වලින් හැදුණු ගුහාවක පන්සලක්. ඉතින් ඒක හරිම ප්‍රසිද්ධයි. සංචාරක ආකර්ෂණයේ උපරිමයෙන් දිනාගත් ප්ලේස් එකක් මේක. විශේෂයෙන්ම ඕටම් කාලෙට. ඉතින් මේ කාලෙට සංචාරකයෝ ගොඩක් එනවා මේ පාලම බලන්න. ඉතින් මෙච්චර ලොකු පාලමක් හදලා තිබුණට මේ පාලමෙන් එහා පැත්තට බලන්න යන්න තියෙන්නේ අර ඔයාලට පේන හුණුගල් වලින් හැදුණු ගුහාවයි. ඒ වගේම තියෙනවා ශ්‍රයින් එකක්. ඉතින් මේ ශ්‍රයින් එකයි විතරයි. ඉතින් අපි දැන් ගිහිල්ලා බලමු හුණුගල් වලින් හැදිලා තියෙන ගුහාව ඇතුළේ කොයි වගේද සහ පන්සල කොයි වගේද කියලා. ලංකාවේදී අපේ පඳුරු තියලා තියෙනවා වගේ මෙන්න මෙහෙම ජපන් ජාතිකයොත් පර්වතයේ කඩතුළු තියෙන තැන්වල මෙන්න මේ විදියට කාසි තියලා තියෙනවා. ඉතින් දැන් අපි හදන්නේ හුණුගල් වලින් හැදිලා තියෙන ගුහාව බලන්න. පුරාවටත් කාසි සහ තියෙන ගල් කැබලි එකක් උඩ එකක් කියලා කන්දක් වගේ හදලා තියෙනවා තැනින් තැන. ඉතින් අපි දැන් යන්න හදන ශ්‍රයින් එක පැත්තට. එතකොට මෙන්න මේ ගහ දැක්කා අපි පඳුරු ගැට ගහනවා වගේ යාළ මොන හරි විශ්වාස කරන දෙයක් තමයි ගහේ ගැට ගහලා තියෙන්නේ. මේ ප්ලේස් එක ඕටම් කාලෙට හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් ෆුකුෂිමා කිට්ටුවේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ප්ලේස් එක ඇවිල්ලා බලන්න. හරිම ලස්සනයි. මේ පේන්න තියෙන පන්සල ළඟ වීඩියෝස් ෆොටෝස් ගන්න එපා කියලා බෝඩ් එකක් ගහලා තිබුණු නිසා මං එතන ඇතුළට ගිහින් වීඩියෝස් මොනවත් ගත්තේ නැහැ. ඉතින් පාලම වල්ලා ඉවර වෙලා අපි මේ විදිහට ෂොප් එකකට ගිහින් බැලුවා මොනවද අපිට ගන්න තියෙන දේවල් කියලා. ඉතින් ඊට පස්සේ ගොඩක් රෑ වීගෙන එන නිසා අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අද වීඩියෝ එකත් බලුවට ඔයාලට ගොඩක් ස්තුතියි.